ආගොන්න සැමට තවත් අලුත් ගීතයක් ඔබ වෙත ගෙනීමට සූදානම් වන්නේ. අද ඔබ වෙත ගෙනීමට බලාපොරොත්තු වෙන්නේ සනත් නන්දසිරි මහත්මයාගේ ඈත එපිටි ගම්මානයෙන් කියන ගීතය. මෙම ගීතය අපිට සී මයිනර් වල ඉතාම පහසුවෙන් වාදනය කරන්න පුළුවන්. ඔබට හුරු පුරුදු නොවන කෝඩ්ස් ටිකක් වැටුණත් මේක මේ සී මයිනර් ස්කේල් එකේ අපිට ගොඩක් සින්දු ප්ලේ කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපිට මේ සින්දුව ඉගෙන ගැනීම තවත් සිද්ධිරි ගීත වාදනය කිරීම සඳහා වඩාත් උදව්වක් වෙනවා. එහෙමනම් අපි බලමු ඈත පිට ගම්මාන කියන ගීතයේ මියුසික් එක කොහොමද මුලින්ම වාදනය කරන්න කියලා. ඊළඟට අපි බලමු ගීතය කොහොමද වාදනය කරන්න කියලා. අපිට එතෙන්දී කවුන්ටර් පාර්ට්ස් එකත් මේ විදිහට බලාගෙන යමු අපි. මුල පළවෙනි කවුන්ටර් පාර්ට් එක විදිහට තියෙන මේ විදිහට මේ. ඈත පිට ගම්මානෙන් නැගින පටලි හඬ අතරේ ඊළඟ කවුන්ටර් පාර්ට් එක. ඊටාම දුක්බර කවියක් මතුවෙත ඇය නිදිනු මැති කලී. ඒක අපේ ගිටාර් ටෝන් එකකින් ගන්න පුළුවන් මේ. තවත් ස්ලෝ කළොත් ඊළඟට ඊටාම දුක්බර කියන කොටසින් අපිට මේකෙන් පොඩි ස්ට්‍රින්ග්ස් පාර්ට් එකක් බෑක් එකකින් වදිනවා මේ විදිහට. ඊළඟට බලමු මේකේ වර්ස් එක කොහොමද වාදනය කරන්න කියලා. ඊළඟට බලමු අපි වර්ස් එකේ කවුන්ටර් පාර්ට්ස් මොනවද වදින්නේ කියලා. මුලින්ම වාදනය වෙන්නේ ෆ්ලූට් පාර්ට් එකක් තියෙනවා විදිහට. ඒක වදින්නේ මලානිකව හඳ. ඊළඟට තව ගිටාර් පාර්ට් එකක් තියෙනවා මැදදී. මලානිකව හඳ එළිය ගලා එන අම්බලමක එවනේ. ඊළඟට අවසාන කවුන්ටර් පාර්ට් එක. දැල් වෙන එළිය බඳේ. ඊළඟට බලමු අපි මේකේ වදින කෝඩ්ස් මොනවද කියලා. මුලින්ම C මයිනර් මේ විදිහට. ඊළඟට E flat major. ඊළඟට A flat.
ඊළඟට A flat major, F major, B flat, B flat major. ඒ කියන කෝඩ්ස් එක තමයි අපි මේ ගීතය වාදනය කරලා යොදාගන්නේ. එහෙමනම් ඈත ඒ පිට ගම්මානයෙන් කියන ගීතය කෝඩ්ස් එක්ක වාදනය කරන්න වඩාත් පහසුයි ඔබට පහසුවෙන් වාදනය කිරීම සඳහා අ මේ වීඩියෝ එක ඔබට උදව්වක් වෙන්න ඇති කියලා හිතෙනවා. එහෙමනම් මේ ගීතය වාදනය කරන්න ඒ වගේම ඉදිරියේදී ඔබට අවශ්‍ය ගීතයක් තිබේ නම් මේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දෙන්න, ෂෙයා කරන්න. එතකොට මේ channel එක පවත්වා ගැනීම මට වඩාත් පහසු වෙනවා. ඒක මට ලොකු උදව්වක් වෙනවා. එhmenan අපි තවත් ගීතයකින් හමු වෙන තෙක් ඔබ සැමට සුබ දවසක් වේවා.